गाइस අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මෙන්න මේ විදිහට හදපු Python ෆයිල් එකක් කොහොමද exe ෆයිල් එකක් විදිහට කන්වර්ට් කරගන්නේ කියන එක. මේකට මුලින්ම අපි අපේ CMD එක ඕපන් කරගන්නවා. start menu එකට ගිහලා CMD කියලා සර්ච් කරාම command prompt එක එනවා. ඒක enter කරලා ඕපන් කරගන්න මේ විදිහට. ඕපන් කරගෙන ඉස්සරහම අපිට මොඩියුල් දෙකක් තියෙනවා. ඒ දෙක ඉන්ස්ටෝල් කරගන්න ඕන. එකට pip install එකක් තමයි py installer කියලා කියන්නේ. install මෙන්න මේ විදිහට pip install py installer කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. දැන් නම් මගේ මේ විදිහට මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයාලා ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න. ඒ තියෙන්නේ request already satisfied කියලා කියන්නේ හරියට ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයාලා ඉන්ස්ටෝල් කරලා නැත්නම් මේක ඉන්ස්ටෝල් වෙයි ටික වෙලක් යද්දි download කරලා ඉන්ස්ටෝල් වෙයි. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා auto py2exe කියන එක. pip එකට pip install auto py2exe එක ටයිප් කරන්න ඕනේ. මෙතන auto py2exe කියන එක auto ඊළඟට මෙන්න මේ විදිහට ඉරි කැලලා ගහලා py කියලා ටයිප් කරලා ආයෙත් ඉරි කැලලා ගහලා 2 ටයිප් කරලා ආයෙත් ඉරි කැලලා ගහලා exe කියලා ටයිප් කරනවා. pip install auto py2exe කියලා ටයිප් කරලා enter එක ක්ලික් කරන්න. මම මේ විදිහට මේකත් ඉන්ස්ටෝල් කරන් තියෙනවා. ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඒක ඉන්ස්ටෝල් කරගන්න. මම පෙන්නනවා requirement already satisfied කියලා. ඒ කියන්නේ මේක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. ඔයාලා ඉන්ස්ටෝල් කරලා නැත්නම් මේ දෙකම ඉන්ස්ටෝල් කරන්න py install එකයි auto py2exe කියන දෙකම. ඊට පස්සේ අප්ඩේට් එක තියෙනවා. අප්ඩේට් කරගන්න ඒකට පුළුවන් ඔයාලට ඒකට දාලා කමාන්ඩ් එක හොයාගන්න පොඩ්ඩක් Google සර්ච් කරලා බලන්න උතර හොයාගන්න පුළුවන්. හරි guys ඊළඟට අපි ආයෙත් command prompt එක open කරන්න ඕනේ. දැන් අපි කරන්න යන්නේ මේ හදාගත්ත Python ෆයිල් එක කොහොමද exe එක කරගන්නේ කියන වාට. මම දැන් මේක run කරලා පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. run module 5 guys පොඩි එකක් ලොක ගන්න මේ පොඩි එකක් මම ඔයාලට sample එකක් පෙන්නන්න ගත්තේ. මේක අපිට first name එක last name එක input කරන්න බලනවා. first name එක දැන් මම ගවීෂ කියලා දෙන්නම්. ගවීෂ කියලා type කරනවා. ඊළඟට last name එක ඉන්නවා කියලා type කරනවා. ඊළඟට මෙතන show full name කෙනෙක් click කරනවා. ඒ click කරාට පස්සේ මේ විදිහට full name your full name ගවීෂ ඉන්නවා කියලා පෙන්නනවා. මේක පොඩි software එකක් දී ලොකයක් නෙමෙයි. මේකට ඔයාලා own software හදන්න පුළුවන් Python වලින් ගත්ත. මම දැන් මේක close කරනවා. හරි guys ඊළඟට මේක exe ෆයිල් එක කරන්න අපි isolate cmd open කරන්න ඕනේ. කියන්නේ command prompt එක. ඒකට cmd කියලා මේ විදිහට type කරලා enter කරන්න. එතකොට මේ විදිහට command prompt එක open වෙනවා. ඊළඟට guys අර කලින් type කරා වගේ auto py2exe එක type කරන්න ඕන. auto ඉරිකැලක් py ඉරිකැලක් 2 ඉරිකැලක් exe auto py2exe එක type කරලා enter කරන්න. enter කරලා පස්සේ යාලා Chrome browser එක තියෙනවා නම් මෙන්න මේ විදිහට Chrome browser open වෙයි. එහෙම නැත්නම් Microsoft Edge එකෙන් open වෙයි. ඊට පස්සේ guys මේක කරන්න තියෙන අපිට මුලින්ම මෙන්න මේ browse කියනට කියලා ආගේ ෆයිල් එකේ තියෙන තැන select කරන්න. දැන් මෙතන තමයි මගේ ෆයිල් එක තියෙන්නේ. මම මේක මේ විදිහට open කරගන්නවා. ඊළඟ මෙතන one file ද one directory කියන තෝරන්න තියෙනවා. මේකේ one file කියන තෝරන්න. ඊළඟ console base windows base කියලා දෙයක් තියෙනවා. ඔයාලා මොකක් හරි GUI එක කියන්නේ tkinter වගේ හරි pyqt වගේ මොකක් හරි එකකින් GUI එකක් තියෙනවා නම් මෙන්න මේක select කරන්න. එහෙම නැත්නම් console base කියන එක තියන්න. දැන් මගේ මේ විදිහට tkinter UI එකක් තියෙන හින්දා tkinter UI එකක් තියෙන හින්දා මම මෙතන windows based hide the console කියන එක select කරනවා. one file windows based and icon කියන ඊට පස්සේ එතන icon එක select කරන්න පුළුවන්. icon file එකක් මම ගාව එහෙම එකක් නැති හින්දා select කරන්නේ නැහැ. ඔයාලා තියෙනවා නම් select කරන්න. ඊළඟට additional file එකට ගියාට පස්සේ මෙතන හරි ඔයාලගේ අමතර file මොන හරි files folder මොන හරි තියෙනවා select කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අමතර images videos වගේ තියෙනවා නම් ඒක select කරන්න පුළුවන් මෙතනින්. අර advanced වල නම් මම දන්නේ නැහැ ඒක අපිට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ටිකක් advanced level එකට තමයි ඒක ඕන වෙන්නේ. ඊළඟට settings වල වැදගත් වෙන අපිට මේ output directory කියන එක. ඒක මම browse කරනවා මේ අපේ අර මේ code එකේ තියෙන එකේම folder එක හදාගත්ත new folder කියලා. ඒක අවශ්‍ය නැහැ. ඕනනම් ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් new folder open කරලා ඒක select folder දෙනවා. එතකොට මේකට තමයි අපේ output exe files එන්නේ. හරි guys මේ ටික තමයි අපිට හදාගන්න තියෙන්නේ. මෙතන one file windows based ඊළඟ settings වල output folder එක. ඔය ටික තමයි මූලික වශයෙන් හදාගන්න තියෙන්නේ. තව අමතර දේවල් දානවා තමයි මේ දෙකත් ඕන වෙන්නේ. advanced නම් good advanced වල දානවා තමයි ඕන වෙන්නේ. හරි guys මේ විදිහට මේක set කරලා පස්සේ convert to
convert.py to .exe තියෙනවා ඒක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරන්න කියන්නේ ඒක ක්ලික් කරන්න. එහෙම එකවත් ඒක ඕකේ කරන්න guys. ඊළඟ මෙන්න විදිහට අකුරක් යනවා පේනවා. ටික වෙලා බලන් ඉන්න තියෙන්නේ. මෙතනදී ඔයාලා මහරි ඔයාලගේ මොනවාරි security සම්බන්ධ කියන්නේ antivirus software වගේ use කරලා තියෙනවනේ ඒක ඔක්කොම disable කරලා දාන්න නැත්නම් මේක convert වෙන්නේ නැති වගේ ප්‍රශ්නයක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඒක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒකට එහෙම තියෙන disable කරන්න මගේ Avesta එක තියෙන Avesta මෙන්න මේක unprotected කියලා වැටෙන්නේ. මෙතන මේ Avesta free antivirus කියන එක. ඒක මම disable කරලා තියෙනවා. මොකද හේතුව නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් Google search කරලා බලනකොට හොයන්න පුළුවන් ඔයාගේ antivirus software කොහොමද disable කරන්නේ කියලා. හරි guys දැන් ඔයාලට පේනවා මේක මේ විදිහට convert ලා තියෙනවා more project කියලා අපි දුන්න එක ඇවිල්ලා තියෙනවා. මෙතන මම open folder click කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ folder එක open වෙනවා. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති app.exe කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ file එක මෙන්න මේ py file එක exe file එක විදිහට convert ලා තියෙනවා. දැන් මේක double click කරලා open කරගන්න. open කරාට පස්සේ guys මෙන්න මේ විදිහට එනවා අපේ software එක exe file එකක් විදිහට. පේනවද? අනිත් software වගේ මේක run වෙන්නේ exe එකක් විදිහට. මෙතන අපේ file එක වැඩ කරනවා. මෙතනත් මම දෙන්නම් ගිම්හාන් ඊළඟ technologies කියලා දෙන්නම්. තාමත් ඔබ follow කරේ නැත්නම් අනිවාර්යෙන් follow කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න. මම technologies කියලා type කරලා ඊළඟට show full name කෙනෙක් click කරනවා. මෙතන guys මේ විදිහට මම ගිමා technologies type කරලා show full name click කරලා පස්සේ මෙන්න මේ විදිහට full name එක ආවා. අපේ software එක වැඩ කරනවා exe file එකක් විදිහටම normal විදිහට. මොනාරි ප්‍රශ්න තියෙනවා පාලින් කමෙන්ට් එකක් දාලා තියන්න. කොහොමද අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like කරලා අපේ follow කරලා දිගට මේක දාලා ඉන්න. ඊළඟ වීඩියෝ එක අපි බලමු කොහොමද මේ exe file එක install කරන්න පුළුවන් උදේ file එක බවට convert කරන්න කියලා. ඒ වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන් අපේ follow කරලා දිගට මේක දාලා ඉන්න. එහෙනම් guys හැමෝටම good luck. අද මම ගිහින් එන්නම්. Goodbye.